දැන් අප රැඳී සිටින්නේ අංගොඩ හන්දියේ සිට කැලණි මුල්ල ප්‍රදේශයට කැලණි විහාරය දෙසට ගමන් කරන පාරේ ඇති දියදහර වතුර ගම් වතුර තියෙන තත්ත්වයයි ඔබ මේ දකින්නේ. ඔව් අප දැන් මේ රැඳී සිටින්නේ TC පාරේ මොන්ටිසෝරිය අසබඩ. ජනතාව හැකිතාක් ඉක්මනින් තම ස්ථාන වලින් ඉවත් වන ආකාරය තමයි ඔබට මේ පෙනී යන්නේ. ඔව් ඔබ මේ දකින්නේ 175 බස් පාරේ තිබෙන වතුර තත්ත්වය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින තත්ත්වයක් තමයි අපිට නිරීක්ෂණය වන්නේ මේ මොහොත වෙන විට. ඔව් මේ දැන් මේ අපි මේ කොහේද අපි කිව්වද මේ විදර්ශනාරාමයේ විහාරස්ථානය නේද? විදර්ශනාරාම විහාරස්ථානය ඉදිරිපිට තමයි අපි මේ රැඳී සිටින්නේ මේ මොහොත වෙන විට. දැන් මේ අපිට වතුර මට්ටම වැඩි වීමක් තමයි වෙන්නුම් කරන්නේ නේද? ඔව් යම්තාක් පොඩි වැඩිවීමක් දක්නට ලැබෙනවා. එහෙනම් අපි හිතන්නේ මේක වැඩි ඉදිරියට වැඩි වෙයිද අඩු වෙයිද? අපිට යන්න බැරි තත්ත්වයක් වගේ තමයි තියෙන්නේ නේද? යන්න බැරි තත්ත්වයක් වගේ තමයි පෙන්눔 කරන්නේ. ඒ අතරතුර අපි දකිනවා ජනතාව මේ ගැන විමසිල්ලෙන් සිටිනවා. ඒ වගේම ගම් වතුර නැරඹීමටත් ජනතාව පෙළඹී ඇති ආකාරයක් අපිට මේ මොහොතේ නිරීක්ෂණය වෙනවා. ඔව් අපි දැන් සිටින්නේ කොටිකාවත් මංසන්දියේ සිට කැලණි ගම් තීරය දෙසට ඇදෙන 175 බස් පාරේ පියදස්සිනාරාම විහාරස්ථානය ඉදිරිපිට මාගේ මාධ්‍ය මිත්‍ර ගයාන් විජේසිංහ සමග මම ධම්මික හෙට්ටිගේ. වැලිවල ළඟ පාර තමයි මේ දිස් වෙන්නේ. ගල්තොටුව පාර. 2025 නොවැම්බර් මාස 29 වන සෙනසුරාදා දහවල් 1ට පමණ දර්ශනයි ඔබ මේ දකින්නේ. එකසිය 75 බස් පාරේ මල්පුරට ආසන්නව IDH පාරේ ගම් වතුර පැතිරී ඇති ආකාරයයි ඔබ මේ දකින්නේ.